Honorable Chaturanga Abesinghe, you have 16 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතින් වේදනාව අහගෙන ඉන්නකොට කල්පනා කරන්න ඕනේ පහුගිය අවුරුදු 10 තුල මොනවද ඔබතුමාලා දේශපාලනය කරේ කියලා. ඇත්තරම ලැජ්ජයි. ඔව් මොකද දැන් ඇයි කලබල වෙන්න එපා. අහගන්න. දැන් අහගන්නකෝ. දැන් ඕගොල්ලෝ කියනවා ඕගොල්ලෝ තමයි පටන් ගත්තේ. ඉතින් අහගන්න ඉතින් කතා කරන්න දෙන්නේ. දැන් බොරුවට කෑක්. ඒක තමයි කතා කරන්නේ. ඇයි කලබල වෙන්නේ? ඇයි බය වුනේ? ඇයි දැන් ඔයා දැන් මාෆියාව කිව්වේ කවුද? මාෆියාව හැදුවේ කවුද? හරි ඒක තමයි අහගන්න ඉතින්. හරි. ඒ නිසා දැන් පුනර්ජනනීය බලශක්තිය ගෙනාපු මහත්තයා රූෆ්ටොප් සෝලා දාපු මහත්තයාට බැරි වුණා බැටරි ස්ටෝරේජ් එක හදාගන්න පහුගිය අවුරුදු ගාන. එයාට තේරුම් නෑ මේක දාගෙන යනකොට ග්‍රිඩ් එක අසමතුලිත වෙනවා කියලා. එතකොටත් කියන්නේ අපිනේ මේ එහෙනම් බලේ හිටියේ විදුලි බල මණ්ඩලය තමයි බලේ හිටියේ. එහෙමද කියන්නේ? එහෙනම් කොහොමද කියන්නේ? හරි ඉන්න මගේ කතාව මගේ වෙලාව දෙන්න. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මගේ වෙලාව මට දෙන්න. හරිද? මගේ කතාව මට දෙන්න. Okay. නෑ මට දෙන්න බෑ ඊට පස්සේ කතා කරන්න. Honorable member, let him finish complete. හරි ඊට පස්සේ මේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ මේ බලශක්ති ශාස්ත්‍රයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි නිෂ්පාදන ආර්ථිකය හදන්න අපි ජාතික ජනබලවේග ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය පැහැදිලිව අපි කියනවා ඩොලර් 7.13ක් වෙන විදුලි බල ඒකකය ඩොලර් 7.8කට ගේන්න ඕනි කියලා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය. එතකොට මෙතුමාලා කියනවා වගේ මේක ගේන්න පුළුවන් එකම මාර්ගය මේ වෙලාවේ අපිට තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය. ගැන කිසි විවාදයක් නැහැ. මොකද මේක තව විදිහකට ගේන්න පුළුවන් කෝල් වලින්. ඒක අපි ප්‍රතිපත්තියක් විදිහට දැන් හරණය කරලා තියෙන්නේ. ඒක අපි නෙමේ සූර්ය බලශක්තිය. එතකොට සූර්ය පුනර්ජනනීය බලශක්තියේ ප්‍රවේග තියෙනවා මේ සෝලා තියෙනවා වින් තියෙනවා. ඒතර ඔය දෙකේම එකතුව තමයි 70% බවට පත් වෙන්නේ. දැන් මෙතුමා මේ කතා කරන්නේ විශේෂයෙන්ම රූෆ්ටොප් සෝලා ගැන. ඒතර රූෆ්ටොප් සෝලා ගැන හිතේ තියෙන දේවල් මෙතන ප්‍රකාශ කරාට වැඩක් නැහැ. මොකද අපි මේ රූෆ්ටොප් සෝලා අධෛර්යමත් කරන්න මේ වෙනකොට කිසිම ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නැහැ. මොකද විශේෂයෙන්ම මම කර්මාන්ත අමාත්‍යාංශය විදියට අපේ කර්මාන්ත අමාත්‍යාංශයේ තියෙනවා ඊ-ෆ්‍රෙන්ඩ් කියලා ලෝන් එකක්. මේක බිලියන 1.5ක් වාර්ෂිකව දෙනවා අපේ කර්මාන්තකරුවන්ට තමන්ගේ රූෆ්ටොප් එක නැත්තම් ඒක බලශක්ති උත්පාදනයක් බවට පත් කරගන්න. දැන් මේ වෙනකොට මේ මාස 3 ඇතුළත ඊ-ෆ්‍රෙන්ඩ් එකේ මිලියන 103ක් ගිහිලා තියෙනවා. ප්‍රොජෙක්ට් 9ක් වහලවල් හදලා තියෙනවා. එතකොට එතනින් එහාට ගියාට පස්සේ දැන් මේ ග්‍රිඩ් එකේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න තමයි බැටරි ස්ටෝරේජ් එකක් හදලා ඒ අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කරගෙන යන්නේ. ඊළඟට තව දෙයක් කියන්න හැදුවා මේ විදුලි ඒකකයක මිල අකණ්ඩව අඩු කිරීම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. එතකොට මොකද්ද කොහෙද සාධාරණත්වයේ තියෙන්නේ? මේ හැම එකටම ෆෝමියුලා එකක් තියෙනවා. ඒතර මේ ෆෝමියුලා එකට එන්න ඕනේ cost of capital එන්න ඕනේ, cost of material එන්න ඕනේ, duration එක ඉන්න ඕනේ, volume එක එන්න ඕනේ, megawatt ගාන එන්න ඕනේ. ඔය ෆෝමියුලා එකට ඔය හතර දැම්මම අපේ ROE එක එහෙම නැත්නම් rate of return එක කීයද කියලා කැල්කියුලේට් වෙනවා. ඒක ආයේ කලබල වෙන්න දෙයක් නැහැ. ඔබතුමාලා නෙමෙයි මම හිතන්නේ එතනින් පස්සේ අධිකරණයට උනත් කාට හරි යන්න පුළුවන් විදුලි බල මණ්ඩලයෙන් දෙන රේට් එක වැරදිනා. එහෙම එකක් මේ වෙනකොට වෙලා නැහැ. කොහෙවත් වෙලා නැහැ. දැන් මේ මෙතුමාලා මේ කතා කරන ප්‍රශ්නය හිතෙන් හදාගත්ත මවාගත්ත ප්‍රශ්නයක් කියන්නේ මොකද ජාතික ජනබලවේගයේ දේශපාලන දැක්මම නැත්තම් මේ ප්‍රතිපත්තියම පුනර්ජනනීය බලශක්තියේ මෙගාවොට් 2000ක් රූෆ්ටොප් සෝලා වලින් ගේන්නේ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒතර ඒක ගේන්න අඩු වුණාද වැඩි වුණාද කියලා තේරෙන්න නම් ඉලක්කම් වලින් බලන්න ඕන. දැන් මේ මාස 3 කොහේ හරි අඩු වෙලා තියෙනවා නම් කියන්නේ. ඊට පස්සේ ඊළඟට අපි මාසයක් දෙකක් ඉස්සරහට යනකොට අපි තර්මල් පවර් ගත්තොත් එහෙම අපි කර්මාන්තකරුවන්ට මොකද්ද කියන්නේ? කර්මාන්තකරුවන්ට කර්මාන්ත අමාත්‍යාංශය කොහොමද උත්තර දෙන්නේ? ඒ නිසා මේක long term strategy එකක්. එතකොට මෙතන తాවකාලික ගැටලුවක් ඇවිත් තියෙනවා. ඒ తాවකාලික ගැටලුව නිර්මාණය කරේ මේ මහත්තුරු තමයි. ඒ තාවකාලික ගැටලුවට විසඳුම් හොයාගෙන බලශක්ති අමාත්‍යාංශය ඉදිරියට යනවා. ඉතින් ඒ නිසා මෙතනදී පැහැදිලි කරගන්න ඕනේ හවුස්හෝල්ඩ් වල රූෆ්ටොප් වලයි විශේෂයෙන්ම මේ වෙනකොට
අර නැවතත් අපිට ඉන්දියානු රජයේ ආධාරයක් යටතේ පුළුවන් වුණා රීජන මේ රිලිජස් ආයතන වලට එහෙම නැත්නම් ආගමික ආයතන වල සෝලා ලබා දෙන්න. ඉස්සර නම් ඒවා එක් එක් පළාත්වල ඇමතිවරු තමයි ගිහිල්ලා බෙදලා දුන්නේ. මම දන්නේ කෝට්ටේ දැන් ස්වාමින් වහන්සේලා දෙන්නෙක් මට කතා කරලා කිව්වා මේ බොහොම ස්තුතියි කියලා. මං කිව්වා මට ස්තුති කරන්න එපා. මම දන්නෙත් නෑ එහෙම එකක් වුණා. ඉල්ලුම් පත්‍ර යවුවා ඒවට අවශ්‍ය කරන දේවල් විදුලි බල මණ්ඩලය ඉස්සර මේගොල්ලෝ ගිහිල්ලා අර මල් මාලා දාලා තමයි ඒවා මේ ඔන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ දේශපාලන ඉතිහාසයක් තිබ්බ කට්ටිය තමයි දැන් මෙතන බොරුවට අඬන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් කියනවා. අජිත් පෙර මහත්මයා මේ ගෙනාපු යෝජනාව ඉතාමත් හොඳයි. දැන් විපක්ෂෙනුයි ආණ්ඩු පක්ෂෙනුයි අපි හැමෝගෙම ලොකු උනන්දුවක් ලොකු කතිකාවතක් තියෙනවා. ඒ නිසා මේ ඉන්ඩස්ට්‍රි එක කර්මාන්ත අමාත්‍යාංශයේත් ප්‍රමුඛ ඉන්ඩස්ට්‍රි එකක්. ඒතර අපි මේ කර්මාන්ත අමාත්‍යාංශයේ මේ ඉන්ඩස්ට්‍රි එක බේරගන්නත් ඕනේ. අපි බලන්න ඕනේ සෝලා පැනල් ලංකාවේ කොහොමද හදන්නේ කියලා. කොස්ට් එක තවදුරටත් මේක අඩු කරගන්නේ කොහොමද? ඒකට වයර් කේබල් මේවට අදාළ කරන අමුද්‍රව්‍ය සප්ලයි කරන ගොඩක් අය මේ ශේෂ්ත්‍රයේ වටිනාකම අපිට නොතේරෙනා නෙමෙයි. එතකොට යම් කිසි අසාධාරණයක් වෙනවා නම් මේක ඇතුලේ අපි කර්මාන්ත අමාත්‍යාංශයේ විදියට කර්මාන්ත ඇමතුමා විදියට මම මේක වෙනුවෙන් සටන් කරනවා. මොකද ඒ කර්මාන්තය බේරගන්න පුළුවන් වෙන්න ඕනේ අපි හරි රේට් ඔෆ් රිටර්න් එකක් දෙන්න ඕනේ. සාධාරණ රේට් ඔෆ් රිටර්න් එකක්. ඒතර දයාසිරි මහත්මයා කිව්වා මේ 5කට සීමා කරා 10කට සීමා. මොකද්ද මේ net plus plus කියන්නේ? එතකොට දැන් මේ තියෙන ක්‍රමයේ අනුව මගේ වහලට මුලින්ම ඉල්ලුම් කරපු ප්‍රමාණයට වඩා මට පුළුවන්කමක් තියෙනවා කැමැති ප්‍රමාණයක් ඇඩ් කරගෙන යන්න. ඒතර කැමැති ප්‍රමාණයක් ඇඩ් කරගෙන යනකොට එතන තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඩ ඉවර වෙනවා. ඒතර එහා ගෙදරට නෑ මට විතරයි තියෙන්නේ. ඒතර එතනත් සාධාරණත්වයක් නෑනේ. ඒ නිසා මේවා එකඟතාවයන් වලට එන්න ඕන තැන් මේ දැනට තියෙන සිස්ටම් එකේ අඩුපාඩු. මේවා අපි වඩා සාධාරණ යුක්තිගරුක තැනකට මේ ප්‍රතිපත්තිය ගේන්න ඕනේ. එක පැත්තකින්. අනික් පැත්තෙන් අපි ගත්තට පස්සේ මේ ක්‍රියාවලිය යන අතරේ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා හැදෙනවා. ඒකට අවශ්‍ය කරන දැන් කොන්ත්‍රාත්තු දීලා තියෙනවා 2025 විතරක්ම සෑහෙන ප්‍රමාණයක් මේ ග්‍රිඩ් එකට එකතු වෙන්න තියෙනවා. ඒ වගේම SPPA කියන ක්‍රමයේ යටතේ 77ක් දීලා එකෙන් තාම 4යි සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ ස්ට්‍රැටජි එක එහෙම නැත්නම් රිනිවබල් එනර්ජි වලට යනවා කියන ස්ට්‍රැටජි එකේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා මම හිතනවා බලශක්ති අමාත්‍යතුමා මේකේ තාක්ෂණික කාරණාවලට පිළිතුරු දෙයි කියලා අහපු. නමුත් අපි ප්‍රතිපත්තියක් විදියට කර්මාන්තකරණයට නැත්නම් අපේ රටේ බලශක්තිය 0.8ක වගේ රේට් එකකට ගන්න. ඇයි එහෙම ගන්න ඕනේ? වියට්නාමේ 0.5යි. ඉන්දියාවේ 0.5යි. බංගලදේශ 0.5යි. එතකොට අපි විදේශ ආයෝජන ගැන කතා කරාද? ඇයි මේ රටට විදේශ ආයෝජන එන්නේ නැත්තේ කියලා? විදේශ ආයෝජන එන්නේ නැත්තේ මේ මහත්තුරුන්ට බැරි වුණා බලශක්තියේ රේට් එකට ගෙන්න ගන්න. දැන් අවුරුදු 20ක් 30ක් කරානේ ආණ්ඩු. කොහොමද බලශක්තිය 0.13ට ගියේ? ඒකට මොකද්ද කරපු වැඩපිළිවෙල? උද්ඝෝෂණය කරාද? පාරේ අපිනේ හිටියේ. අපිනේ උද්ඝෝෂණය කරේ පාරේ. ඕගොල්ලෝ පාරට වැස්සද? බලශක්තිය මිල අඩු කරන්න කියලා. කර්මාන්තයක් යනකොට ඒකෙන් අධිලාභ ලබන්න යනවා කර්මාන්ත. ඒවට තමයි නියාමනය තියෙන්නේ. බලශක්තිය කියන්නේ නියාමනය වෙච්ච කර්මාන්තයක්. ආහාර කියන්නේ නියාමනය විය යුතු කර්මාන්තයක්. ප්‍රවාහනය කියන්නේ නියාමනය විය යුතු කර්මාන්තයක්. ඒ කර්මාන්තය ඇතුලේ අධිලාභ ලබන්න කාටවත් දෙන්න විදියකුත් නැහැ. ඒ නිසා අවසානයේ අර කර්මාන්තයෙන් තමනුත් ලාභ ලබලා අනික් අයත් ලාභ ලබලා සමහර නිලධාරීනුත් ලාභ ලබලා යන්න පුළුවන් ගමනක් අවසානයේ මේ යුක්තිගරුක තැනකට ගෙනල්ලා සාධාරණ ප්‍රතිපත්තියක් හදාගන්න එක තමයි ජාතික ජන බලවේගයේ අරමුණ. ඉතින් මම හිතනවා මේ ක්‍රියාවලිය අපිට තව වේගෙන් විශේෂයෙන්ම 2030 වෙනකොට අපේ බලශක්ති ප්‍රමාණයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය බවට පත් කරන්න තියෙන ප්ලෑන් එක ඒ විදිහටම ඉස්සරහට යනවා. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති සම්පාදනය කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති ඒ කාර්තුවෙන් කාර්තුවට ඇඩ් වෙන මෙගාවොට් ප්‍රමාණය පිළිබඳ ඔබතුමාලා අපි විවාද කරමු ඉතිරි අවුරුදු 5. ඒ නිසා මම හිතන්නේ යම්කිසි මේ යෝජනාවල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවනේ ඒක හදාගන්න පුළුවන්. ඒ වුණාට ප්‍රතිපත්තියක් වශයෙන් අපි ඉන්න තැන ගැන අපිට තාමත් හොඳ පැහැදිලිභාවයක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි සියලු දෙනාම දායක වෙලා විශේෂයෙන්ම මේ ග්‍රිඩ් එකේ තියෙන අසමතුලිතතාවය අවම කරගන්න අවශ්‍ය කරන බැටරි පැක් සමග එන සෝලා
එහෙම නැත්නම් අපේ ස්ටෝරේජ් එක හදාගන්න තියෙන වේගය මම හිතනවා විදුලි බල මණ්ඩලයේ පිළිබඳ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කිරීමක් කරයි. හැබැයි අවසාන වශයෙන් මට කියන්න තියෙන කර්මාන්ත අමාත්‍යාංශය විදියට අපි මේක වෙනුවෙන් ඉතාමත් වේගෙන් Order, please. Honorable Professor Sena Nanekaro will take the chair. ඔබතුමා කතා කරගෙන යන්න. ස්තුතියි. ඉතින් මම හිතන්නේ අපිට පොදු එකතාවයකට එන්න පුළුවන්. මම හිතනවා අජිත් පෙරේරා මහත්මයා කාලයක් තිස්සේ මේ වෙනුවෙන් පෙනී හිටපු മന്ത്രിවරයෙක්. ඒ පිළිබඳ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මහත්මයාට. මොකද මේ සමහරක් දේවල් රටක වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් පුනර්ජනනීය බලශක්තිය සහ රූෆ්ටොප් සෝලා මේ රටේ ප්‍රධාන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙන වගේම ලංකාවේ විදුලි බලයේ මිල අඩු කරගන්න සෑහෙන දායකත්වයක් තිබෙනවා. ඒ නිසා අපි ඉන්ට්‍රස් රේට් එක එහෙම නැත්නම් අපේ cost of capital එක 27 30 තිබ්බ රේට්ස් වලට කොහොමදත් යන්න විදියක් නැහැ. අපේ දැන් cost of capital එක 7ට ඇවිල්ලා තියෙනවා 10ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ රේට්ස් කොහොමත් adjust වෙන්න ඕනේ කාලෙන් කාලෙට. ඒ adjust වෙන රේට් එක මොකක්ද කියලා මම මේ වෙලාවේ කියන හරියටම දන්නේ නැහැ. නමුත් මේක සාධාරණ තත්වයකට ඒ ආයෝජනය කරන අයට ලාභයක් ලබා ගැනීමේ හැකියාව තමන්ගේ වහලයට රූෆ්ටොප් සෝලර් එකක් හයි කරගන්න තියෙන අයිතිය ඒක අයිතියක් ඊළඟට ඒ වගේම තමන් හයි කරගත්තා වගේ තමන් එකෙන් අදිලාභ ලබන්න ගිහිල්ලා තමන්ගේ එහා ගෙදර මිනිස්සයාට තියෙන අයිතිය නැති කරගන්නත් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා අනුව rooftop solar, ground mounted solar, wind power කියන තුනේ 70%ක අපේ බලශක්තිය අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නත් අපේ බලශක්තිය අවශ්‍යතාවයේ පිරිවැය අකණ්ඩව එන්න 0.13 ඉඳලා අඩු කරගන්නත් අවශ්‍ය කරන ප්‍රතිපත්තියේ මේ රජය ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න දේශපාලන අධිකාරිය විදිහට අපි මැදිහත් වෙනවා. ඒ වගේම විපක්ෂයටත් පුළුවන් මේ කාරණා සැරින් සැරේ මතු කරලා වඩාත් සාධාරණ වඩාත් යුක්තිගරුක කර්මාන්තයක් බවට මේක පෙරලා ගන්න. බොහොම ස්තුතියි.